ලෝකයේ ශාබලත් අద్භූත බලවේගයන්ගෙන් පිරුණ බෝනික්කන් ඉන්නවා කියලා ඔයාලා අහලා තියෙනවද? ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ ලෝකයේ මෙතෙක් බිහි වුණ බියකරුම සහ අద్භූතම බෝනික්කන් 10 දෙනා ගැනයි. අංක 1 රොබර්ට් බෝනික්කා 1904 වර්ෂයේදී ඇමරිකාවේ හිටපු රොබර්ට් ඔටෝ කියන පුංචි ළමයාට ලැබුණ මේ අద్භූත බෝනික්කට බිහිසුණු මායාකර්මයක් එහෙමත් නැත්නම් ශාපයක් කරලා තියෙනවා කියලා තමයි පැවසෙන්නේ. ඉතින් දැනට කෞතුකාගාරයක වීදුරු කුටියක තියෙන මේ බෝනික්කාගේ පින්තූරයක් ගන්න කලින් අනිවාර්යෙන්ම ඔහුගෙන් ඒකට අවසර ඉල්ලන්න ඕන. එහෙම නොකර පින්තූර ගන්න අයට හරිම දරුණු අනතුරු සිද්ධ වෙනවා කියලා තමයි පැවසෙන්නේ. රොබර්ට් බෝනික්කාගේ පින්තූර අවසර නැතුව ගත්ත ගොඩක් දෙනෙක්ට පස්සේ කාලේ හදිසි අනතුරු රැකියා අහිමිවීම වගේම නොසිතූ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න උනා කියලා වාර්තා වෙලා තියෙනවා. අන්න ඒ නිසයි අදටත් මේ කෞතුකාගාරයට එන සෙනග ඔහුගෙන් සමාව ඉල්ලලා එවපු ලිපි සහ කාඩ්පත් දහස් ගණනක් ඒ වීදුරු කුටීරය අසල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. අංක 2 ඇනබෙල් බෝනික්කා චිත්‍රපටිවල පෙන්වන බිහිසුණු රූපයට වඩා සැබෑ ඇනබෙල් බෝනික්කා කියන්නේ හරිම සාමාන්‍ය පෙනුමක් තියෙන රෙදි බෝනික්කෙක්. 1970 වර්ෂයේදී හෙද ශිෂ්‍යාවන් දෙන්නෙක්ට ලැබුණ මේ බෝනික්කට අద్භූත බලවේගයක් ආරූඪ වෙලා තියෙනවා. මේ බෝනික්කා ගෙදර තැන් තැන්වල තනියෙන් යන එක සහ ලේවැකි අත්තකුරින් ලියපු පණිවිඩ තියන එකත් නිතරම සිද්ධ වෙලා තියෙනවා. පස්සේ කාලෙක ප්‍රකට භූත විද්‍යාඥයින් වුණ එඩ් සහ ලොරෙන් වොරන් එකතු වෙලා මේ බෝනික්කව Tamanගේ බාරයට අරගෙන තියෙන්නේ මේ බෝනික්කගෙන් වෙන හානිකර බලපෑම් වළක්වන්න. විශේෂිත ලී සහ වීදුරු පෙට්ටියක දාලා බෝනික්කව බන්ධනය කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. දැනට මේ බෝනික්කව ඇමරිකාවේ කනෙක්ටිකට් වල තියෙන වොරන් අద్භූත කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම එහෙට එන අමුත්තන්ට කිසිම හේතුවකටවත් ඒ වීදුරු පෙට්ටියට අත තියන්න එපා කියලා තදින්ම අවවාද කරලා තියෙනවා. අංක 3 හැරල්ඩ් බෝනික්කා අන්තර්ජාලයේ eBay වෙබ් අඩවිය හරහා ලෝකයේම ප්‍රසිද්ධ වුණ බෝනික්කා තමයි හැරල්ඩ්. බෝනික්කාගේ මූල හිමිකරුවා කියන විදියට මේ බෝනික්කව ළඟ තියාගත්තට පස්සේ ඔහුගේ පූසයි බිරිඳයි දෙන්නම අద్භූත විදියට මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ eBay එකෙන් බෝනික්කාව මිලදී ගත්ත අයටත් ශරීරයේ අංශභාග වෙන එක සහ නොපෙනෙන කටහඬවල් ඇහෙන එක වගේ ගොඩක් අමුතු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අద్භූත සිදුවීම් නිසා අවසානයේ හැරල්ඩ් ගැන පරීක්ෂා කරපු පරීක්ෂකයන්ට පවා නොසිතූ හදවත් රෝග සහ විවිධ අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලායි කියන්නේ. අන්න ඒ නිසයි ලෝකේ පළමු වතාවට eBay ඔස්සේ අద్භූත බලපෑම් සහිතයි කියන ලේබලය යටතේ අලෙවි වුණ බෝනික්කා විදියට හැරල්ඩ් ඉතිහාසයට එකතු වෙන්නේ. අංක 4 ලෙට්ටා බෝනික්කා ලෙට්ටා කියන්නේ අවුරුදු 200ක් විතර පැරණි මිනිස් හිසකෙස් වලින්ම හදපු ලී බෝනික්කෙක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙක්ට පරණ ගෙයක් යට තිබිලා තමයි මේ බෝනික්කව හම්බ වෙන්නේ. ලෙට්ටා කියන මේ බෝනික්කව කාමරයක තියපු ගමන් බල්ල උඩුබුරලන්න පටන් ගන්නවා වගේම මේ බෝනික්කා දිහා බලන් ඉන්න මිනිස්සුන්ට ඉබේම ඇඬෙන එක වගේ අමුතු මානසික වෙනස්කම් ඇති වෙනවා. මේ බෝනික්කව තබන ගෙදර පුටු ඉබේම හෙලවෙන්න පටන් ගන්න බවත් වහින වෙලාවට බෝනික්කාගේ ඇඟේ අමුතු චලනයන් වෙනවා කියලාත් පැවසෙනවා. ලෙට්ටාගේ හිමිකරුවා කියන විදියට ලෙට්ටා සතු අద్භූත ශක්තිය නිසාම Tamanට කිසිම දවසක ලෙට්ටාව වෙන කෙනෙක්ට විකුණන්නවත් විනාශ කරලා දාන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. අංක 5 ජුලියට් බෝනික්කා එක්තරා පවුලක මවගෙන් දියණියට පරම්පරා ගණනාවක් තිස්සේ උරුම වෙන බෝනික්කෙක් තමයි ජුලියට් කියන්නේ. ජුලියට්ගේ තියෙන බියකරුම කතාව තමයි මේ බෝනික්කා අතටපත් වෙන සෑම කාන්තාවකටම ලැබෙන පිරිමි දරුවා ඉපදිලා 3 වෙනි දවසේදී අద్භූත විදියට මිය යන එක. ඒ විදියට මිය යන පුංචි දරුවන්ගේ ආත්ම මේ බෝනික්කා ඇතුලේ හිර වෙනවා කියලයි ඒ පවුලේ අය විශ්වාස කරන්නේ. රාත්‍රී කාලයට ජුලියට් ඇතුලෙන් කුඩා දරුවන් කිහිප දෙනෙක්ම එකපාර හඬන ශබ්දය සහ බියකරු කෑගැසීම් ඇසෙන බවත් ඒ පවුල්වල සමාජිකයන් පවසා තිබෙනවා. මේ තරම් බිහිසුණු ශාපයක් තිබුණත් Tamanගේ මියගිය දරුවන්ගේ ආත්මයන් මේ බෝනික්කා ඇතුලේ ජීවත් වෙනවා කියලා විශ්වාස කරන නිසා ඒ පවුලේ අය අදටත් ජුලියට්ව විනාශ නොකර ගොඩක් ආදරෙන් ළඟ තියාගෙන ඉන්නවා. අංක 6 ඔකිකු බෝනික්කා ඔකිකු කියන්නේ ජපානයේ පන්සලක තියෙන අතිශය පුදුමාකාර බෝනික්කෙක්. 1918 වර්ෂයේදී මිය ගිය පුංචි දැරියකගේ මතකය වෙනුවෙන් තැන්පත් කරපු මේ බෝනික්කාගේ කොණ්ඩය සාමාන්‍ය මිනිසෙක්ගේ වගේ දිනෙන් දින දිගට වැවෙන්න පටන් ගන්නවා. විද්‍යාඥයන් පවා මේ කෙස් කොටස් පරීක්ෂා කරලා බලලා ඒවා සැබෑම මිනිස් හිස කෙස් බව තහවුරු කරලා තියෙනවා. මේ බෝනික්කාගේ කොණ්ඩය වරින් වර කපලා කොට කලත් ඒක නැවත නැවතත් දණහිස දක්වාම දිගට වැවෙනවා කියලායි පැවසෙන්නේ. ඒ විතරක් නෙවෙයි කාලයත් එක්ක මේ බෝනික්කාගේ වහලා තිබුණ කට තරමක් විවෘත වෙලා කුඩා දත් පවා පෙනෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මියගිය ඒ පුංචි දැරියගේ ආත්මය අදටත් මේ බෝනික්කා ඇතුලේ ජීවමානව ඉන්නවා කියලායි ජපන් ජාතිකයෝ විශ්වාස කරන්නේ.
අංක 7 මැන්ඩි බෝනික්කා. මැන්ඩි කියන්නේ 1991 වර්ෂයේදී කැනඩාවේ කෞතුකාගාරයකට පරිත්‍යාග කරපු 1910 වර්ෂයට අයත් පැරණි පෝසිලියන් බෝනික්කෙක්. මේ බෝනික්කාගේ මුල් හිමිකරුවා කියන විදියට රාත්‍රී කාලයට මේ මැන්ඩි කියන බෝනික්කා අඬන ශබ්දය නිතරම ඇහිලා තියෙනවා. ඊට පස්සේ මේ බෝනික්කව කෞතුකාගාරයට ගෙනාවට පස්සෙත් එතන තිබුණ අනිත් බෝනික්කන්ව විනාශ කරන එක සහ සේවකයන්ගේ බඩු බාහිර ආදිය අතුරුදහන් වෙන එක වගේ හරිම අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. මේ බෝනික්කා ඉන්න වීදුරු කුටීරය දිහා බලන ගොඩක් අමුත්තු නම් කියන්නේ ඇගේ ඇස් Taman පස්සෙන්ම කැරකෙනවා වගේ දැනෙනවා කියලයි. ඒ විතරක් නෙවෙයි. ඇය දිහාවට කැමරාවක් යොමු කරපු ගමන් ඒ කැමරා ඉබේම ඕෆ් වෙනවා කියලාත් පැවසෙනවා. ඉතින් වෙනත් බෝනික්කන් අසලින් තියපු ගමන් ඒ සියල්ලන්ව විනාශ කරන නිසා කෞතුකාගාර බලධාරීන් අද වන විට මැන්ඩිව සම්පූර්ණයෙන්ම වෙනම වීදුරු කුටීරයක තනි කරලායි තියෙන්නේ. අංක 8 මර්සි බෝනික්කා. අద్භූත දේ සම්බන්ධ පරීක්ෂකයන් කියන විදියට වයස අවුරුදු 7ක විතර පුංචි ළමයෙක්ගේ ආත්මයක් වැහුණ බෝනික්ෙක් තමයි මර්සි කියලා කියන්නේ. මේ බෝනික්කව ළඟ තියාගන්න ගෙවල් වල රේඩියෝ සහ ටීවී ඉබේම ඔන් වෙන එක වගේම රෑමැදින් තනි අඳුරේ කුඩා ළමයෙක් සෙල්ලම් කරන අඩි ශබ්ද ඇහෙන එකත් නිතරම වාර්තා වෙලා තියෙනවා. මේ මර්සි කියන බෝනික්කා තියලා තියෙන තැන්වල බල්බ් ඉබේම නිවෙන එක සහ පත්තු වෙන එක සිද්ධ වෙනවා වගේම ඇතැම් අවස්ථාවලදී මර්සිව තියපු තැනින් අතුරුදහන් වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් තැනකින් අద్භූත විදියට මතුවෙනවා කියලාත් පැවසෙනවා. ඒ විතරක් නෙවෙයි. පරීක්ෂකයන් කරපු පරීක්ෂණවලදී පැරැනෝමල් උපකරණ හරහා මර්සි කියන නම සහ පුංචි ළමයගේ කටහඬින් කියන ප්‍රකාශයන් පවා වාර්තා වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. අංක 9 පුපා බෝනික්කා. 1920 ගණන් වලදී ඉතාලියේ සැබෑම මිනිස්කෙස් සහ රේඩියෝ දාගෙන හදපු බෝනික්ෙක් තමයි පුපා කියලා කියන්නේ. පුපාගේ මුල් හිමිකාරිය මිය ගියාට පස්සේ මේ බෝනික්කව තියලා තිබුණ වීදුරු කබඩයට ඇතුලෙන් තට්ටු කරන ශබ්ද නිතරම ඇහෙන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඇතැම් අවස්ථාවලදී ඒ වීදුරු වල උඩ මීදුමෙන් මම පුපා මට පාළුයි කියලා අකුරු ලියවිලා තිබුණා කියලා පවුලේ අය පවසලා තියෙනවා. මේ බෝනික්කව සිර කරලා තියෙන වීදුරු කුටීරය ඇතුලේ ඇය තනියම එහා මෙහා වෙන හැටි සහ මුහුණේ ඉරියව් පවා වෙනස් කරන හැටි කැමරාවල පටිගත වෙලා තියෙනවා කියලායි පැවසෙන්නේ. Taman අකමැති පුද්ගලයෝ ළඟට ආවොත් ඔවුන්ගේ බඩු බාහිර ආදිය බිමට හෙලලා විනාශ කරන්න වගේම නොපෙනෙන බලවේගයකින් ඔවුන්ව තල්ලු කරලා දාන්න පවා පුපා කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. අංක 10 සෙල්ලම් බඩු දූපතේ බෝනික්කන්. මෙක්සිකෝවේ තියෙන එක්තරා අద్භූත දූපතක දි รา පත් වෙලා තියෙන ගස්වැල් වල ඇස් කැඩුණු බෝනික්කන් දහස් ගණනක් එල්ලලා තියෙනවා. ඒ තමයි බෝනික්කන්ගේ දූපත. එහේ හිටපු ඩොන් ජුලියන් කියන පුද්ගලයා වතුරේ ගිලිලා මිය ගිය පුංචි දැරියකගේ ආත්මයෙන් බේරෙන්න ඕන නිසා ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම මේ විදියට බෝනික්කන් එකතු කරලා මුළු දූපත පුරාම එල්ලලා තියෙනවා. ඉතින් රාත්‍රී කාලයට මේ බෝනික්කන් එකිනෙකා රහසින් කතා කරනවා කියලා තමයි දූපත් වැසියන් පවසන්නේ. මේ සිද්ධිය සම්බන්ධ ලොකුම පුදුමය තමයි මේ බෝනික්කන් එකතු කරපු ඩොන් ජුලියන් කියන පුද්ගලයා 2001 වර්ෂයේදී අර පුංචි දැරිය ගිලිලා මිය ගිය ඒ ස්ථානයේදීම දියේ ගිලිලා අద్භූත විදියට මිය ගිය එක. ඒ විතරක් නෙවෙයි. අදටත් මේ දූපත බලන්න යන සංචාරකයෝ නම් කියන්නේ එල්ලලා තියෙන බෝනික්කන්ගේ ඇස් Taman පස්සෙන්ම කැරකෙනවා වගේ දැනෙනවා කියලයි. ඒ වගේම ඒ බෝනික්කන් එකිනෙකා අතපය හොල්ලමින් රහස් කොඳුරන හඬ ඇහෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා අපි කවුරුවත් හරියටම දන්නේ නැති වුණත් මේ ලෝකේ අපිට තේරුම් ගන්න බැරි අద్භූත දේවල් තාමත් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.